Hello guys, කොහමද ඔයාලට? ඔන්න අද වීඩියෝ එකෙන් අපි ලංකාවේ ලොකුම YouTube channel 10 මොනවද කියලා බලන්නයි යන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ හැම channel එකක් ගැනම අද අපි වෙන වෙනම සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් දැම්ම මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ලංකාවේ 10 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි අද දෙරණ YouTube නාලිකාව. ඉතින් ඔයාලා පටලව ගන්න එපා මේ TV දෙරණ ගැන නෙවෙයි කියන්නේ අද දෙරණ YouTube නාලිකාව ගැන. මොකද TV දෙරණ අද අපේ ලිස්ට් එකේ මීට වඩා උඩින් තමයි තියෙන්නේ. හරි. මේ channel එක ගැන බැලුවොත් මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2014 ඔක්තෝබර් වෙනිදා. ඒ කියන්නේ අවුරුදු 11ක් වගේ පරණයි. මේ වෙද්දි මිලියන 3.3ක සබ්ස්ක්‍රයිබර්ස්ලා පිරිසක් ඉන්නවා. වීඩියෝස් 1,45,000ක් දාලා තියෙනවා වගේම ඒ වීඩියෝස් වලට views බිලියන 2ක් ඉක්මවල ගිහින් තියෙනවා. කලින් කිව්වා වගේම මේ channel එක 10 වෙනියට ලංකාවේ විශාලතම channel එක. ලංකාවේ 9 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි අපි කවුරුත් ආදරය කරන විනී ප්‍රොඩක්ෂන් කියන YouTube නාලිකාව. මේ channel එක ගැන කතා කරොත් 2014 දෙසැම්බර් 21 වෙනිදා තමයි මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු 11කට වගේ කලින්. දැනට subscribersලා මිලියන 3.3ක පිරිසක් ඉන්නවා. වීඩියෝස් 114ක ප්‍රමාණයක් දාලා තියෙනවා වගේම ඒ වීඩියෝස් වලට නැරඹුම් වාර මිලියන 500 ඉක්මවල ගිහින් තියෙනවා. එන්ටර්ටේන්මන්ට් කැටගරි එකේ YouTube නාලිකා අතරින් ලෝකයේ 852 වෙනි ස්ථානය තමයි මේ channel එකට හිමි වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මෙයාලගේ YouTube channel එක පැත්තට ගිහින් බැලුවොත් අන්තිමටම වීඩියෝ එකක් දාලා තියෙනවා. දැනට පැය 8කට කලින් ඒ වීඩියෝ එකට views ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ වීඩියෝ views ගැන බැලුවොත් මෙයාලා දාන හැම වීඩියෝ එකකටම views මිලියන ගණන් ගිහින් තියෙනවා. වැඩිම views තියෙන වීඩියෝ මොනවද කියලා බැලුවොත් අවුරුදු 4කට කලින් දාපු සල්පිල කියන වීඩියෝ එකට views මිලියන 18ක් තියෙනවා. භූත මන්දිරයේ වීඩියෝ එක අවුරුදු 3කට කලින් දාලා තියෙන්නේ. ඒකට views මිලියන 16ක් තියෙනවා. ආපහු තව මිලියන 16ක් views කියපු වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔය වගේ මිලියන 12, මිලියන 10, මිලියන 9 මේ වගේ මිලියන ගණන් views ගිහින් තියෙනවා. හරි. ලංකාවේ 8 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි සිරස TV YouTube නාලිකාව. මේ channel එක ගැනත් කතා කරොත් මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2011 දෙසැම්බර් 22 වෙනිදා. ඒ කියන්නේ අදට අවුරුදු 14කට වගේ කලින්. මේ වෙද්දි subscribersලා මිලියන 3.4ක් ඉන්නවා. වීඩියෝස් 16000ක් දාලා තියෙනවා වගේම ඒ වීඩියෝස් වලට views බිලියන 2.4ක ප්‍රමාණයක් තියෙනවා. එන්ටර්ටේන්මන්ට් කැටගරි එකෙන් ලෝකයෙන්ම 843 වෙනි ස්ථානය තමයි මේ channel එකට හිමි වෙන්නේ. හරි. ලංකාවේ 7 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි යොහානි කියන YouTube නාලිකාව. යොහානි කියපු ගමන් අපි කාටවත් මතක් වෙන්නේ මැනිකේ මගේ හිතේ කියන සින්දුව. ඔව් මේ ඒ යොහානි තමයි. ඉතින් මෙයාගේ channel එකේ subscribersලා මිලියන 3.9ක් ඉන්නවා. වීඩියෝස් 335ක් දාලා තියෙනවා වගේම ඒ වීඩියෝස් වලට views මිලියන 622ක් ගිහින් තියෙනවා. 2016 මාර්තු 1 වෙනිදා තමයි මෙයා මේ YouTube channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 9කට කලින්. අපි මෙයාගේ YouTube channel එක පැත්තට ගිහින් බැලුවොත් මීට පැය 11කට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකට views 50000කට එහා තියෙනවා. ඉතින් මේ channel එක විශාලත්වය අතින් ලංකාවේ 7 වෙනි YouTube channel එක වුණාට මියුසික් පැත්තෙන් ලංකාවේ අංක 1 YouTube channel එක විදිහට අපිට මේ channel එක හඳුන්වන්න පුළුවන්. මෙයාගේ වැඩිම views කියපු වීඩියෝස් ටික බැලුවොත් මීට අවුරුදු 3කට කලින් දාපු මැනිකේ මගේ හිතේ කියන සෝන් එක මිලියන 253ක් views ගිහින් තියෙනවා. අනිත් වීඩියෝ වලටත් මිලියන 22ක්, මිලියන 7ක්, මිලියන 5ක් වගේ views ගිහින් තියෙනවා. හරි. ලංකාවේ 6 වෙනි විශාලතම YouTube නාලිකාව තමයි Cute කියන YouTube නාලිකාව. ඉතින් අපි කලින් කතා කරපු channel එක බලද්දි මේක ගොඩක් famous channel එකක් නෙවෙයි. හැංගිලා තියෙන channel එකක්. කොහොම වුණත් මේ channel එක තමයි ලංකාවේ 6 වෙනි විශාලතම YouTube නාලිකාව. මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2012 අගෝස්තු 26 වෙනිදා.
අවුරුදු 13කට කලින්. දැනට මිලියන 4.3ක සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම වීඩියෝස් 1900ක ප්‍රමාණයක් දාලා තියෙනවා වගේම ඒ වීඩියෝස් වලට මිලියන 16කට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් තියෙනවා. මේ channel එක පැත්තට ගියොත් පොඩි ළමයි සම්බන්ධ වීඩියෝස් තමයි අපිට මේ channel එකේ බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ channel එකේ ලෝන් වීඩියෝ දෙකක් වගේ තමයි තියෙන්නේ. එකක් දවස් 12කට කලින් දාපු එකක්, අනිත් එක දවසකට කලින් දාලා තියෙන්නේ. හැබැයි මේ වීඩියෝස් දෙකටම views 1000ක්වත් ඇවිත් නැහැ. ෂෝට් වීඩියෝස් පැත්තට ගියොත් ෂෝට් වීඩියෝස් නම් ගොඩක් අපිට මේ channel එකේ බලා ගන්න පුළුවන්. මේ ෂෝට් වීඩියෝ එකකට මිලියන 38ක් views ගිහින් තියෙනවා. ඒ වගේම තව වීඩියෝ එකකට මිලියන 1.9ක් views තියෙනවා. අනිත් හැම වීඩියෝ එකකටම මිලියනයකට වඩා අඩුවෙන් තමයි views තියෙන්නේ. හරි. ලංකාවේ 5 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි හිරු TV YouTube නාලිකාව. ඉතින් අපි කවුරුත් දන්නවා මේ නාලිකාව නිවුස් channel එකක්. මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2015 මැයි 19 වෙනිදා. මේ වෙද්දි subscribersලා මිලියන 4.4ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම වීඩියෝස් 48000ක් දාලා තියෙනවා වගේම වීඩියෝ views බිලියන 3කට වැඩියෙන් තියෙනවා. එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් මේ channel එකට ලෝකෙන්ම 745 වෙනි ස්ථානය තමයි හිමි වෙන්නේ. ලංකාවේ 4 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි සරණවාහිනී YouTube නාලිකාව. ඉතින් මේ channel එකත් කලින් එක වගේම තමයි මේකත් නිවුස් channel එකක්. මේ වෙද්දි subscribersලා මිලියන 4.7ක් ඉන්නවා. ඒ වගේම වීඩියෝස් 13000ක් දාලා තියෙනවා. ඒ වීඩියෝස් වලට views බිලියන 3.4ක් ඇවිත් තියෙනවා. මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2014 නොවැම්බර් 19 වෙනිදා. ඒ කියන්නේ අදට අවුරුදු 11ක් වගේ වෙනවා. එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් මේ channel එකට ලෝකයෙන්ම 711 වෙනි ස්ථානය තමයි හිමි වෙන්නේ. හරි. ලංකාවේ 3 වෙනියට විශාලතම YouTube නාලිකාව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන YouTube නාලිකාව. මේ වෙද්දි මිලියන 5.4ක සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ 2012 ඔක්තෝබර් 26 වෙනිදා. 2012 කියන්නේ අදට අවුරුදු 13කට කලින්. වීඩියෝස් 3500ක් වගේම views බිලියන 1.5ක් තියෙනවා. විශාලත්වය අතින් ලංකාවේ 3 වෙනි YouTube channel එක වුණාට ස්පෝර්ට් ක්‍රීඩා පැත්තෙන් ලංකාවේ අංක 1 YouTube channel එක තමයි මේ. ඒ වගේම ස්පෝර්ට් පැත්තෙන් ලෝකයේ 91 වෙනි විශාලතම YouTube නාලිකාව වෙන්නේත් මේක. හරි. අපි මේ YouTube channel එක පැත්තට ගියොත් ක්‍රිකට් සම්බන්ධ වීඩියෝස් පමණයි අපිට මේ channel එකේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයා ක්‍රිකට් ලවර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ channel එකේ වීඩියෝස් බලනවා ඇති. channel එකේ මිලියන 246ක් views කියපු වීඩියෝ එකක් තියෙනවා. ඒක දැනට අවුරුදු 6කට කලින් දාපු එකක්. ඒ වගේම මිලියන 153ක්, මිලියන 45ක් වගේ views ගියපු වීඩියෝස් උත් තියෙනවා. හරි. ලංකාවේ දෙවන විශාලතම YouTube නාලිකාව තමයි TV දෙරණ YouTube නාලිකාව. මේ channel එකේ subscribe මිලියන 5.7ක ප්‍රමාණයක් ඉන්නවා. වීඩියෝස් 35000ක් දාලා තියෙනවා වගේම වීඩියෝ නැරඹුම් වාර බිලියන 5.5ක ප්‍රමාණයක් තියෙනවා. මේ channel එක 2012 ජනවාරි 26 වෙනිදා තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු 13කට වගේ කලින්. එන්ටර්ටේන්මන්ට් කැටගරි එකේ ලංකාවේ අංක 1 YouTube නාලිකාව වගේම ලෝකයේ 612 වෙනි YouTube නාලිකාව වෙන්නේත් මේකම තමයි. හරි. ලංකාවේ විශාලතම YouTube නාලිකාව තමයි Wild Cook Book කියන YouTube නාලිකාව. මේ වෙද්දි මිලියන 10කට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ එකම ඩයමන්ඩ් ප්ලේ බටන් එක තියෙන්නේ මේ channel එකට. මේ වෙද්දි වීඩියෝස් 600කට අධික ප්‍රමාණයක් channel එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වීඩියෝස් වලට views බිලියන 4කට අධික ප්‍රමාණයක් තියෙනවා. හරි. අපි මේ channel එක පැත්තට ගියොත් මේ channel එකේ අපිට cooking සම්බන්ධ වීඩියෝස් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මෙයා අවුරුද්දකට කලින් තමයි ලෝන් වීඩියෝ එකක් අන්තිමටම දාලා තියෙන්නේ. ඒකට views 2,18,000ක් වගේ ඇවිත් තියෙනවා. වැඩියෙන්ම views ගියපු වීඩියෝ බැලුවොත්
මීට අවුරුදු 3කට කලින් දාපු වීඩියෝ එකකට මිලියන 2ක් views ඇවිත් තියෙනවා. ඒ වගේම අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එකකට views මිලියන 1.5ක් වගේ ඇවිත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාගේ ලෝන් වීඩියෝස් වලට views ඇවිත් තියෙන්නේ. අපි දැන් ෂෝට් වීඩියෝස් පැත්තට ගියොත් ෂෝට් වීඩියෝස් නම් ගොඩක් අපිට මේ channel එකේ බලා ගන්න පුළුවන්. අන්තිමටම දාපු වීඩියෝ එකට views 4,44,000ක් ගිහින් තියෙනවා. ඊළඟට 4,07,000යි 3,67,000යි මේ විදිහට views ගිහින් තියෙන්නේ. වැඩිම views ගියපු වීඩියෝස් ටික බැලුවොත් views මිලියන 93යි 89යි 83යි 73යි මේ වගේ views මිලියන ගණන් මෙයාගේ හැම වීඩියෝ එකකටම වගේ ගිහින් තියෙනවා. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අධ්‍යාපනික වීඩියෝ ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැම දෙනෙක්ටම සුබම සුබ දවසක්.